සුබ දවසක් සියලුම දෙනාට. ඔන්න කළමනාකරන සේවා නිලධාරී 20යි 25 විභාගයට තව දින 25යි තියෙන්නේ. එතකොට මැයි මාසේ 18 විභාගය පැවැත්වෙනවා. ඉතින් ඒකට ලොකු පාඩම් වැඩ කොටසක් අපි කරනවා. මුලින්ම හැමෝටම පේපර් කරන්න, නොමිලේ ඉගෙන ගන්න, IQ ඉගෙන ගන්න, සිංහල ඉගෙන ගන්න, යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp group එකෙන් සම්බන්ධ වෙන්න. ඒ ඩිස්ක්‍රිප්ෂන් එකේම තියෙනවා පාඨමා මේ අපේ IQ කරපු පාඩම් මාලාවක්ම. රයිට්? ඒ කියන්නේ කළමනාකරන සේවා නිලධාරී විභාගයට අවශ්‍ය පාඩම් මාලාවම IQ වලින් කියලා දීලා තියෙනවා. ඒකෙත් ප්ලේලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට ඒ ටිකත් බලන්න පුළුවන්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔන්න අද අපේ පාඩම සම්භාවිතාව. රයිට්? එතකොට මේ දින 24ට පේපර්ස් කරනවා දවසට එක ගානේ හෝ දෙක ගානේ. ඉතින් සම්බන්ධ වෙන්න WhatsApp group එකටත්. එහෙනම් සම්භාවිතාව තමයි අද පාඩම. එක්තරා භාජනයක කහ නිල් රතු දම් සහ රෝස ලෙස පාට යෙදූ එක සමාන ධාතු කැට ඇත්තේ පහත පරිදිය. මුලින්ම කියන්න ඕනේ මේ වගේ ගානක් ආපුවාම අපේ IQ පේපර් එකේ ප්‍රශ්න 50කින් සමන්විත වෙනවා. එතකොට පැයක් තුල කරන්න ඕනේ විනාඩියකට වඩා අඩු කාලයක් සමහර ගණන් වලට දාන්න ඕනේ. එතකොට සමහර ගණන් තියෙනවා කොලෙයි පෑනයි අරෙන් හදන්න ඕන. ඉතින් මෙව්වා කොලෙයි පෑනයි නැතුව හදලා විනාඩියකට අඩු කාලයකින් හදලා ඉතුරු කරගෙන අනිත් තර්කණය වගේ ගණන් වලට කාලය ඉතිරි කරගන්නයි ඕනේ. ඉතින් මේ වගේ එකක් කොලයක් පෑනක් නැතුව කොහොමද හදන්නේ කියන එක මම දැන් කතා කරනවා. කෙටියෙන්ම කියනවා නම් මේ පාඩම දැන් මේ වීඩියෝ එක විනාඩි 5ක් 10ක් ඇතුලේ මේක බැලුවට පස්සේ ඔයාට ඕනෙම සම්භාවිතා ගානක් හිතින් විතරක් හදාගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. එහෙනම් අපි යන් නැවතත් ගානට. එක්තරා භාජනයක කහ නිල් රතු දම් සහ රෝස ලෙස පාට යෙදූ එක සමාන ධාතු කැට ඇත්තේ පහත පරිදිය. කහ පාට ධාතු කැට 5යි, රතු පාට ධාතු කැට 6යි, නිල් පාට ධාතු කැට 7යි, දම් පාට ධාතු කැට 8යි, රෝස පාට ධාතු කැට 9යි. ඉතින් ඔන්න මේ වගේ පාඩමක් කරන්න මෙන්න මේ වගේ උපකල්පන ටිකක් අපි භාවිතා කරනවා. මොනවද? සම්භාවිතාව ගානක් හදද්දී මෙන්න මේ උපකල්පනයන්ට යටත්ව තමයි අපි ගාන හදන්නේ. මොකක්ද පළවෙනි උපකල්පනය? රයිට්? ඔයාලට බලා ගන්න පුළුවන් පළවෙනි එක විදිහට ලබා දෙන වස්තුන් හැඩයෙන් හා බරින් එක සමානයි. ඕනම එකක් හොඳද? හැඩයත් එකයි බරත් එකයි. රයිට්? ඒ කියන්නේ මේ ඔක්කොම සමානයි. වරකට තෝරාගත හැකි එක් වස්තුවක් පමණයි. දැන් අපි අත දාලා එකක් ගන්නවනේ එළියට. ඔහොම. එතකොට එක වරකට එකක් ගන්නවා කියලා කියන්නේ. රයිට්? එහෙනම් තුන්වෙනි එක ලබා දෙන වස්තුන් දෙස නොබලා තෝරා ගැනීම සිදු කරන. කියන්නේ අපි දැන් යම්කිසි වාදනයකින් බෝලයක් හරි මොකක් හරි ගන්නවනේ. ඒක අහක බලාගෙන පේන්නේ නැතුව ගන්නවා කියලා තමයි අපි හිතන්නේ. රයිට්? හතරවෙනි එක ලබා දෙන වස්තුන් යුගල වශයෙන් නොපවතී. ඒ කියන්නේ උදාහරණයක් ධාතු කැට දෙකක් එකට තියෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ වෙන් වෙන්ව තනි තනියෙන්. ඊළඟට වම දකුණ වැනි බෙදීමක් සිදු කරන දෑද සිදු නොකරන දෑද තිබේ. ඒ කියන්නේ වම් කකුල් සහ දකුණු කකුල් කියලා හිතන්න සපත්තු දෙනවා. ඔන්න සපත්තු ජෝඩුවක් තියෙනවා. මේක වම මේක දකුණ. ඒතකොට දකුණ එක වමට දාන්න බෑ. වම එක දකුණට දාන්න බෑ. එහෙනම් මේක බෙදලා ගන්න ඒවා තියෙනවා, නොබෙදන ගන්න ඒවා තියෙනවා. උදාහරණ බෙදන දේවල් තමයි සපත්තු අත්මේස්. ඇයි මේ අත්මේස්? අතේ දාන මේස් එක කකුලට දාන්න බෑ මාරු කරලා. අතේ දාන වම් අතේ දාන එක දකුණු අතට දාන්න බෑ මාරු කරලා. හැබැයි කකුලට දාන මේස් එකක් නම් ඒක මාරු කරලා දාන්න පුළුවන්. ඔයාලා ඕන තරම් මේස් දෙක මාරු කරන් ඉස්කෝලේ ගිහිල්ලා ඇති. රයිට්? ඒතර නොබෙදන්නේ මොනවද? ධාතු කැට වීදුරු බෝල වගේ ඒවා බෙදීමකට ලක් කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ උපකල්පනයන් ටික ඔළුවේ තියාගෙන සම්භාවිතාව පාඩමට යනවා අපි. පාඩමට කියන්නේ ගානටම යනවා අපි. වැදගත්ම දේ ඔයා සම්භාවිතාව ගොඩ දාගන්න දැනගත යුතු එකම එක වාක්‍යය තියෙන්නේ මොකක්ද? මොකක්ද එකම එක වාක්‍යය? ඒ විශේෂ යුතු වාක්‍ය තමයි කොච්චර බෝල ගත්තත් කොච්චර කරත් අපිට ඕන එක එන්නෙම නෑ. මොකද්ද? අපිට ඕන එක නම් කීයටවත් එන්නේ නෑ. වෙන්නෙම එන්නෙම ඕන් නැති දේවල්මයි. වෙන ඕන් නැති දේවල් ඇවිල්ලා ඉවරම වුණොත් තමයි අපිට ඕන කෙන්නේ. කියන්නේ වෙන එන්ඩ් එකක් ඇත්තෙම නැත්තම් තමයි අපිට ඕන කෙන්නේ. උදාහරණයක් අපිට ඕනේ කහ බෝලයක් ගන්න කියලා හිතන්නකෝ. අනේ බෝල 50ක් තියනවා කියලා හිතන්නකෝ. අනේ ජීවිතේට මේ 50ට කලින් නම් එන්නේ නැහැ. මේ ඉතුරු 49ම ඇවිල්ලා වෙන එන්ඩම එකක් නැති වුණාම තමයි මේ කහ බෝලේ එන්නේ. තියෝනෝක තමයි අර සම්භාවිතා පාඩමට අපි උපයෝගී කරගන්නේ. ආයෙත් කියනනම්
එන්නෙම නෑ අපිට ඕන දේ ආවොත් එන්නේ අනිත් ඔක්කොම ඇවිල්ලා. එහෙනම් ඒ තියරිය තමයි සම්භාවිතාවට භාවිතා කරන්නේ. ඉතින් අපි අංගාන හදන්න. ඔන්න රතු කැට 3ක් ගැනීමට අවම වශයෙන් ගත යුතු ධාතු කැට ගණන කීයද? රතු කැට 3ක්. දැන් අර තියරියට යන්. රතු එන්නෙම නෑ. මෙන්න රතු එන්නෙම නෑ. එන්නේ මොනවද? අනික්වා. අනික්වා නම් මොනවද? මෙන්න තියෙනවා කහ පාට 5ක්. මෙන්න තියෙනවා නිල් පාට 7ක්. මෙන්න තියෙනවා දම් පාට 8ක්. ඔන්න තියෙනවා රෝස පාට 9ක්. රයිට්. එහෙනම් මෙතනින් බලන්න මෙන්න මේ ටික එකතු කරන්න. මේ ටික ඔක්කොම එනවා. රතු නම් එන්නෙම නෑ. ඔන්න 8යි 7යි 15යි 5යි 20යි 9යි 29යි. රතු කැට 3ක් ගැනීමට අවම වශයෙන් ධාතු කැට කීයක් ගත යුතුද? එහෙනම් රතු වෙන්නේ නැහැ. ඉතුරු ඔක්කොම එනවා. ආයෙ එකතු කරනවා මේ 8යි 7යි 15යි 5යි 20යි 9යි 29යි. මේ එකතු කරනවා හිතින් හදා ගන්න ඕනේ. අන්න ඒ විදිහට හිතින් හදාගත්තට පස්සේ 29යි. රයිට්. ඔන්න ඉතුරු ඔක්කොම ආවා. දැන් වෙන එන්න එකක් නැහැ. රතුමයි තියෙන්නේ. දැන් අහනවා රතු කැට 3ක් ගැනීමට අවම වශයෙන් ඔන්න 29ට පස්සේ එන එක රතු කැටයක්. ඔන්න 1යි ඊළඟට පස්සේ එන එකත් රතු කැටයක්. ඔන්න 2යි ඊට පස්සේ එන එකත් රතු කැටයක්. ඔන්න 3යි. ඔන්න අපි කැට 3ක් ගත්තා. එහෙනම් අපි ඔක්කොම ගන්න ඕනේ 32ක්. රයිට්. 29යි 1යි 1යි. එහෙනම් ඔක්කොම බෝල 32ක් ගත්තට පස්සේ තමයි රතු කැට 3ක් එන්නේ. රතු ධාතු කැට 3ක් එන්නේ. ඉතින් ඒක තමයි ඔන්න තියරිය. රයිට්. එතකොට ඔයාලට පේනවා දැන් මේක හරි සරලයි වගේ. එහෙනම් අපි යන් ඊළඟ ගානට. නිල් පාට නොවන වෙනත් ඕනෑම පාටකින් එකම පාට ධාතු කැට දෙකක් ලැබීමට අවම වශයෙන් ධාතු කැට කීයක් ලබා ගත යුතුද? නිල් පාට නොවන වෙනත් ඕනම පාටකින් ධාතු කැට දෙකක්. නිල් පාට නොවෙන්නත් ඕනි. රයිට්. ඒ කියන්නේ නිල් පාට නොවන වෙනත් ඕනම පාටකින්. එහෙනම් නිල් නෙමෙයි වෙනත් ඕන පාටකින්. වෙන පාට આવුත් තමයි හරියන්නේ. ඒ කියන්නේ හරියන එක එන්නෙම නැහැ. එහෙනම් එන්නෙම මොනවද හරියන්නේ නැති එක. නිල් පාට නොන. එහෙනම් නිල්මයි එන්නේ. නිල්මයි එන්නේ. හොඳද? එහෙනම් මෙන්න මේ නිල් 7 එනවා. දැන් වෙනත් ඕනම පාටකින් එනවා කියලා හිතන්න. හිතන්න පළවෙනි බෝලේ ඔන්න දැන් මෙතන ඔයාලා වරද්ද ගන්නවා. ඊළඟට ඔයාලා හිතනවා දැන් කහ පාට බෝල 3ක් එන්න පුළුවන්. එහෙනම් උත්තරේ 10යි. එම නෙමෙයි හදන්නේ. රයිට්. ඉතින් අපිට ඕන එක එන්නේ නැහනේ ආයෙත්. කහ බෝල 3ක් එන්නේ නැහැ. රතු බෝල 3ක්වත් එන්නේ නැහැ. ඕනෑම ධාතු කැට දෙකක් ලැබීමට වෙන බෝල දෙකක් එකම පාටින් එන්නෙම නැහැ. රයිට්. මෙතන මතක තියාගන්න දෙකක් ලැබීමට. රයිට්. එහෙනම් හැම එකෙන්ම එක ගාන එන්නේ. දැන් මේකෙන් දෙකක් ආවොත් එකවරම හරියන උත්තරේ නෑ. එහෙම එන්නේ නැහැ. මේකෙන් එන්නේ එකයි. රතු පාටිනුත් එකයි. හරි දම් පාටිනුත් එකයි රෝස පාටිනුත් එකයි. අපිට ඕන විදිහට නෙමෙයි එන්නේ. වෙන්නෙම නැති විදිහට එන්නේ. එහෙනම් මෙතන එකේව 4යි 4යි 11යි. රයිට්. 7යි 4යි ඔන්න බෝල 11ක් ආවා. දැන් 12 වෙනි බෝලය මොන පාටින් ආවද? හිතන්න දැන් එන්න තියෙන මේ පාට හතරෙන් එකන්නේ. මේකෙන් එකක් ආවා. එහෙනම් ඔන්න හරි. වෙනත් ඕනෑම පාටකින් දෙකක් කහ දෙකක් හරි. එහෙම නැත්නම් ඒ වෙනුවට මේක ආව කියලා හිතන්න. රෝස දෙකක් හරි. එහෙනම් ඔන්න ඊළඟට එන බෝලෙත් එක්ක තමයි හරියන්නේ. එහෙනම් 7යි 4යි 11යි ඊළඟට එන එකයි 12යි. රයිට්. එහෙනම් ඔන්න බෝල 12ක් ගත්තහමයි එන්නේ. රයිට්. ඉතින් අපිට ආයෙ අර තීරියට එනවා. අපිට ඕන දේ එන්නෙම නෑ. අනිත් හැම වෙන්නේ නැති දෙයක්ම උනාට පස්සේ තමයි අපිට ඕන එක වෙන්නේ. රයිට්. එහෙනම් ඔන්න ඒකට උත්තරේ 12යි. හරිම සරලයි. තියරි අර කාරණාව. ඒතකොට ඒක ඉගෙන ගත්තාම අපිට ඉගෙන ගන්න ලේසි. අපි යම් සරලවම දැන් මේවා හිතින් හදන්නේ. මම මේ නිකන් පෑනින් ඇඳලා පෙන්නුවාට ඔන්න අපි යනවා මේකේ තියෙන ඊළඟ කොටසට. නිල් හා දම් නොවන වෙනත් ඕනෑම පාටකින් එකම පාට ධාතු කැට දෙකක් ලැබීමට අවම වශයෙන් ධාතු කැට කීයක් ඉවතට ගත යුතුද? නිල් හා දම් නොවන නිල් වෙන්නත් බෑ දම් වෙන්නත් බෑ වෙනත් ඕනම පාටකින් ධාතු කැට දෙකක් ලැබීමට අවම වශයෙන් ධාතු කැට කීයක් ගත යුතුද? නිලුයි දමුයි වෙන්න බෑ. අනිත් පාට වලින් තමයි ඕනේ. එහෙනම් වෙන්න බැරි එකමයි වෙන්නේ. ඕන දේ වෙන්නේ නැහැ. හරි. නිල් හා දම් නොවන. එහෙනම් මෙන්න මෙතන රයිට්. ඔන්න මෙන්න මෙතන නිල් හා දම් නොවන රයිට් වෙනත් ඕනෑම පාටකින් ධාතු කැට දෙකක්. රයිට්. එහෙනම් මෙන්න මේ 8යි 7යි 15 එන්නේ නැහැ. රයිට්. වෙනත් ඕනෑම පාටකින් ධාතු කැට දෙකක් නම් නිල් හා දම් නොවනනේ. එහෙනම් එන්නෙම මෙන්න මේ දෙකමයි. මේව එකක්වත් එන්නේ නැහැ. මෙතන 15යි. දැන් වෙනත් ඕනම පාටකින් එනවා ඔන්න කීයක්ද?
එහෙනම් මේකෙන් දෙකක් ආවොත් එකවරම හරියනවනේ. එහෙම වෙන්නෙත් නෑ. අපිට මේකෙනුත් එන්න එකයි, මේකෙනුත් එකයි, මේකෙනුත් එකයි. එහෙනම් ඔන්න 15යි 3යි 18යි ඊළඟට එන බෝලෙමේ ඕනම එකකින් එකක් එන්නේ. ඔන්න උත්තරය 19යි. හරිද? එතකොට ඒක හදන හැටිත් අපි අර එක තියරියයි දැන් භාවිතා කරන්නේ. එතකොට මේකට උත්තරේ 19යි. එහෙනම් ඊළඟ නිල් හා දම් නොවන වෙනත් ඕනෑම පාටකින් ධාතු කැටයක් ලැබීමට අවම වශයෙන්. එහෙනම් අතන අපි හැදුවා නිල් හා දම් නොවන කීයක්ද ආවේ? නිලුයි දමුයි 8යි 7යි 15යි. රයිට් මේ පැත්තට ගිහලා බලමු. නිලුයි දමුයි 8යි 7යි 15ක් තියෙනවා. වෙනත් ඕනෑම පාටකින් ධාතු කැටයක් එකයිනේ. එහෙනම් 16 වෙනි එක ආවහම හරියනවා. පාට දෙකක් කිව්වොත් අරයන් ආයෙක ගන්න එනවා. රයිට් උදේක හැදුවේ. එහෙනම් එක පාටක් නම් 16 වෙනි බෝලේ ආපුවාම ඔන්න එකක් එනවා. එහෙනම් මේකට 14ට උත්තරේ 16. ඊට පස්සේ ඕනෑම එකම පාටකින් ධාතු කැට දෙකක් ලැබීමට අවම වශයෙන් කීයක් ගත යුතුද? ඕනෑම එකම පාටකින්. මොකක්ද ඒ කාරණාව? එකම පාටකින් මොනවා හරි කමන්නේ එකම පාටකින්. දැන් අපිට එහෙනම් නියමයි පළවෙනි අත දාන දෙකේම කහ දෙකක් එයි. එයි අපිට ඕන දේ වෙන්නෙම නෑ ඉතින් ඈ. එහෙනම් රෝස දෙකක් එයි වෙන්නෙම නෑ. සම්භාවිතාව කියන්නේ ඒ විදිහට. වෙන්නත් පුළුවන්. හැබැයි අපිට ඕනේ අනිවාර්යයෙන්ම මේක 100%ක්ම වෙන විදිහටයි ඕනේ. 100%ම වෙන විදිහට ඕනෑම පාටකින් නම් අපිට අනේ මේකෙන් එකක් ඉස්සලාම වෙන්න. ඊළඟට මේකෙන් එකක් එන්න. ඊළඟට මේකෙන් එකක් එන්න. ඊළඟට මේකෙන් එකක් එන්න. ඊළඟට මේකෙන්. එහෙනම් මෙතන බෝල වර්ග පහක් තියෙනවා. පහෙන් එක එක ඇවිල්ලා ඊළඟ එක මේ ඕනම එකකින් එකක් ආවොත් 6යි උත්තරේ. හරිනේ. 6යි උත්තරේ. ඉතින් ඔන්න ඔය විදිහටයි සම්භාවිතාව ලේසියෙන් ගොඩ දාගන්න. ඕනෑම එකම පාටකින් ධාතු කැට දෙකක් ලැබීමට අවම වශයෙන් ධාතු කැට කීයක් විවද ගත යුතුද? 6යි. එහෙනම් ඔයාට ඒක සරලවම තේරුණා කියලා හිතනවා. දැන් මේකෙන් ඕනම ගානක් හදන්න පුළුවන්. ඔයා මේක ඉගෙන ගත්තට වැඩක් නෑ. ඔයා මම දෙන මෙන්න මේ ගාන හදන්න ඕනේ. රයිට්. කළු පැහැති කවර එක පාට 6කින් යුත් බෝල තිබේ. ඒ රතු 8ක් සුදු 6ක් කහ 12ක් කළු 15ක් නිල් 13ක් හා කොළ 9ක් ලෙසය. පහත දී ඇති අවස්ථාවලට අදාළ වීදුරු බෝල ලබා ගැනීමට ඒ දෙස නොබලා පිටතට ගත යුතු වීදුරු බෝල ප්‍රමාණය සොයන්න. රයිට් වීදුරු බෝල ප්‍රමාණය සොයන්න. ඉතින් කියලා තියෙනවා රතු විදුරු බෝලයක් ලබා ගැනීමට කහ නොවන විදුරු බෝලයක් ලබා ගැනීමට කොළ හෝ කළු වලින් විදුරු බෝල දෙකක් ලබා ගැනීමට සුදු හෝ කහ නොවන විදුරු බෝලයක් ලබා ගැනීමට. රයිට්. ඉතින් එහෙනම් මේකට පිළිතුරු සෙට් එකම ඔයා මට කමෙන්ට් එකක් විදිහට අනිවාර්යෙන් දාන්න. ඊළඟට ඔයාට අමාරු පාඩමක් තියෙනවා නම් ඒ පාඩමේ නමත් කමෙන්ට් එකක් විදිහට දාන්න. ඉතින් මේ විදිහට IQ ඉගෙන ගන්න ලේසියෙන් මේ දවස් 24න් ආසයි නම් ගෲප් එකට සම්බන්ධ වෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ගෲප් එක තියෙනවා. ඒතර ප්ලේලිස්ට් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒකෙන් පාඩම් මාලාවක්ම ඔයාලට නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. මේ සියලුම දේවල් උගන්වන්නේ කිසිම මුදල් අය කිරීමකින් තොරව. ඉතින් ඉගෙන ගන්න. එහෙනම් හැමෝටම ජය වේවා. හැමෝටම සුබ දවසක්.